මේ වගාව කරන්නේ ඇත්තටම පොලි මල්ච් එක භාවිතා කරලා. මේ පොලි මල්ච් එක භාවිතා කරලා තියෙන වාසියක් තමයි අපිට හිතු මෙරීමේ රෝගය ගොඩාක් අවම කරගන්න පුළුවන්. ඒ වගේ ඩ්‍රිප් එකෙන් තමයි අපි ජල සම්පාදනය සහ පොහොරේ දීම කරන්නේ. මේක දැන් වැඩුණු වගාවක් අවුරුද්දක් පමණ වෙනවා. මේකේ නිරියස් යන ගන්න අපි මීලකට කප්පාදු කොල්ලා අපිට දෙවෙනි වරටත් අස්වැන්නකට යන්න පුළුවන්. ලක්ෂ 36ක් වගේ මුදලක් යට කරලා වර්ගඩි 30000ක විතර වගා කරපු නයිමිරිස් වගාවක්. මේ වගාවේ දැනට අවුරුද්දක් පමණ වෙනවා. මේ වගාවෙන් කෝටියකට පමණ මුදල් ප්‍රමාණයක් උපයගෙන තියෙනවා මේ ගුයි මහත්මයා. මේකෙන් අඩු වියදමින් කරගන්න පුළුවන් රෝග සහ පලිබෝධ ඉතා අඩුවෙන් පාලනය කරගන්න පුළුවන්. මේ නෙට් එක ඉතාම වැදගත් වීලි කලාපේ උෂ්ණත්වය වැඩිවීම තුලින් මේ පලිබෝධ ගහණය වැඩි වෙනවා. මේ නෙට් එකෙන් සහ විසුරුම් පද්ධති හයි කිරීමෙන් මේකේ උෂ්ණත්වය පාලනය වෙලා මේ රෝග පලිබෝධ අඩු වෙලා අපේ වගාවෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. මේ ඔබට දිස්වන්නේ ඉතා සාර්ථක ලෙස වීලි කලාපේ වගා කරන නයිමිරිස් වගාවක් පිළිබඳව. ඇත්තටම ගොවියා ගොඩ යන දේශීය මෙන්ම විදේශීය විශාල ආදායමක් ලැබෙන දෙන මේ නයිමිරිස් වගාව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ඉඩකඩක් තුල ඉතා සාර්ථකව කරන්න පුළුවන්. මේ වගාව හරියට කරගත්තොත් ඉතා විශාල මුදලක් ඉතා අඩු වියදමකින් ගොවි මහත්තයෙකුට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වගාවකට ඔබත් නැඹුරු වෙනවා නම් ඉතා විශාල ආදායමක් ඉතා කෙටි කාලයක් තුල ලබා ගන්න පුළුවන්. මේ ඔබට දිස්සන්නේ අවුරුද්දක් පමණ වන වගාවක්. දැනට අස්වැන්න නෙල ගොඩාක් අවසන්. නමුත් තව අස්වැන්න නෙලන්න පුළුවන්. මේ වගේ ෂේඩ් නෙට් එකක් තුල වීලි කලාපේ වගා කරන මේ වගාවෙන් ලොකු ආදායමක් ඔබ තමුන්නාසල ගන්න පුළුවන්. ඒ වගාව නිසිආකාරව නඩත්තු කරගත්තොත්. මේ සම්බන්ධව විටින් විට වගාව ආරම්භ කරන සිට අවසානයේ දක්වා තාක්ෂණික තොරතුරු මම විටින් විට ලබා දෙන්න. මේ පිළිබඳව ඔබගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.